නැහැ. වෛද්‍ය පැතුම් කොඩිකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මැද කොළඹ මේ දින කිහිපය තුළ කොළඹ මහනගර සභාව සීමාව තුළදී ඩෙන්ගු රෝගීන් සහ චිකන්ගුන්යා රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. එම නිසා විශේෂයෙන්ම මේ දිනවල විශේෂ ඩෙන්ගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාගේ අනුදැනුම ඇතිව සහ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමියගේ කොළඹ මහනගර සභාවේ අනුදැනුමෙන් අපි විශේෂ ඩෙන්ගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අද දින විශේෂයෙන්ම කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශයේ තියෙන ඉදිකිරීම් ස්ථාන කන්ස්ට්‍රක්ෂන් සයිට්ස් වල විශේෂ ඩෙන්ගු මර්ධන නිරීක්ෂණ කටයුතු වල අද නිරත වෙනු ලබනවා. එහිදී අපිට මේ අවස්ථාවේදී අපිට ඩෙන්ගු මදුරුවන් බෝ වෙන ස්ථාන හමු වෙලා තියෙන මේ ස්ථානවල තියෙන ඩෙන්ගු මදුරුවන් සහ ඒ ඩෙන්ගු මදුරු කීටයන් විනාශ කිරීමේ අවස්ථාවලදීම සිදු කරනු ලබනවා. ඒ වගේම මේ ස්ථානවල දැනට වැඩ කරමින් සිටින වැඩකරුවන් හට දැනුවත් කිරීමත් ඒ වගේම මේ ස්ථාන පිරිසිදුව ඉදිරි දිනවල පවත්වා ගැනීමට අවශ්‍ය උපදෙසුත් අපි ලබා දීම සිදු කරන ලබනවා. ඒ වගේම අපි ඩෙන්ගු මදුරුවන් සහ ඩෙන්ගු කීටයන් හමු වූ ස්ථානවලද රතු නිවේදන නිකුත් කිරීමත් ඒ රතු නිවේදන වලට අනුකූලව කටයුතු නොකරන ස්ථානයන් සඳහා ඉදිරියේදී නීතිමය කටයුතු සිදු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඕකෙන් නෙමෙයිද ඕකෙන්ද ගහන්නේ?